අද අපි බලන්න යන්නේ මේ ලෝකෙ කැතම කාර් 10 මොනවාද කියලා. Nice. ඉතින් ලස්සන කැත කියන්නේ සාපේක්ෂ දෙයක්. ඔයාලට ලස්සන දේ මට කැත වෙන්න පුළුවන්, මට ලස්සන දේ ඔයාලට කැත වෙන්න පුළුවන්. ඒකින්ද අපි ලිස්ට් එකක් කිල්ලගත්ත ChatGPT එකෙන්. ඒ ලිස්ට් එකට අනුව අද අපි බලමු මේ ලෝකෙ කැතම කාර් 10 මොනවාද කියලා. Okay. So ඉතින් welcome to the Colosseum. අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, bell icon එකත් click කරන්න. එහෙනම් යන් අපි වීඩියෝ එකට. අපේ ලිස්ට් එකේ පළවෙනි කාර් එක තමයි PLP 50 කියන කාර් එක. මේක ටෙක්නිකලි කාර් එකක්ද එහෙමත් නැත්නම් ටොයි එකක්ද කියලා පොඩි ක්වෙස්චන් එකක් තියෙනවා. මේක යන්න පුළුවන් එක පර්සන් කෙනෙක්ට විතරයි. ඒ වගේම මේකේ ඩෝ එකක් නැහැ, රිවර්ස් ගියර් එකක් නැහැ. ඩිසයින් එක දැක්කම shopping trolley එකකට එන්ජින් එකක් හයි කළා වගේ. මේක සයිස් එකයි මේක ඕෆුල් ඩිසයින් එක හින්දා මේක අපේ ලිස්ට් එකේ නම්බර් 10 විදිහට ඇවිල්ලා තියෙනවා PLP 50. Reliant Robin වීල් 3යි බැලන්ස් එක කියන කන්සෙප්ට් එක ඔප්ෂන්. මේ කාර් එකෙන් ඔයා හයියෙන් කියලා පොඩි ටර්න් එකක් එහෙම ගත්තොත් ඔයාට රෝල් වෙලා පොඩ්ඩක් අභ්‍යවකාශ වෙන ෆීලිං එකක් ගන්න පුළුවන්. UK කොමඩි ෂෝ වල ගොඩක් ට්‍රෝල් වෙච්ච කාර් එකක් තමයි Reliant Robin කියන්නේ. ඒ වගේම looks වගේම ස්ටේබිලිටි වලින් මේක ෆේල් කාර් එකක් හින්දා Reliant Robin අපේ ලිස්ට් එකේ නම්බර් 9. අපේ ලිස්ට් එකේ ඊළඟ කාර් එක තමයි Chrysler PT Cruiser එක. මේ කාර් එක ඩිසයින් කරපු ඩිසයිනර්ස්ලා රෙට්‍රෝ ලුක් එකක් try කරා. බට් රිසාර්ට් එක සීය කෙනෙකුයි වෑන් එකකුයි සෙල්ලංකාරකකුයි මික්ස් වෙලා එකට හැදිච්ච එකක් වගේ වුණා. මේක ඩිසයිනර්ස්ලා ගොඩක් කැත කරපු කාර් එකක්. මේකේ ෆ්‍රන්ට් එක ගොඩක් බල්කි හින්දා බැක් සයිඩ් එක ටිකක් පොඩි හින්දා මේක ටෝටලි එන්ඩ් එකෙන් කන්ෆියුස් උංග බුංග ලුක් එකක් තමයි මේ කාර් එකට දෙන්නේ. මේකේ තියෙන මේක වින්ටේජ් වෙන්න ගිහිල්ලා ගොඩක්ම අග්ලි වෙලා ගිය කේස් එකක් තමයි මේ කාර් එකේ තියෙන්නේ. ඒකින්ද මේ කාර් එක අපේ ලිස්ට් එකේ නම්බර් 8 විදිහට ඇවිල්ලා තියෙනවා. අපේ ලිස්ට් එකේ ඊළඟ කාර් එක තමයි Toyota Prius first gen. Hybrid revolution එක ස්ටාර්ට් කරපු මේ කාර් එක eco friendly fuel efficient එක වගේ ගොඩක් ප්ලස් පොයින්ට් තිබ්බත් මේකේ ඩිසයින් එක මවුස් කාර් එකක් කියලා ගොඩක් තැන්වලදී ට්‍රෝල් වුණා. කාර් එක ගැන වැඩි කියන්න දෙයක් නැහැ. good heart bad face. Toyota Prius අපේ ලිස්ට් එකේ නම්බර් 7. අපේ ලිස්ට් එකේ ඊළඟ කාර් එක තමයි AMC Pacer. මේ කාර් එකේ භාගයක් හදලා තියෙන වීදුරු වල. ඉතින් මේ කාර් එක ඩ්‍රයිව් කරද්දී ෆිෂ් බෝල් එකක් ඇතුළේ ඉඳන් ඩ්‍රයිව් කරනවා වගේ ෆීල් එකක් තමයි එන්නේ. 1970 ගණන් වලදී ෆියුචර් ලුක් එකක් try කරන්න ගිහිල්ලා අනාගතයටවත් ඒ කාලෙටවත් ගැලපෙන්නේ නැති කැත ඩිසයින් එකක් එක්ක හදපු කාර් එකක් AMC Pacer කියලා කියන්නේ. මේ මගේ අදහසට අනුව නම් මේකේ ඩිසයින් එක එච්චරම ඕෆුල් කාර් එකක් නෙවෙයි. බට් අපේ ලිස්ට් එකේ නම්බර් 6 විදියට AMC Pacer එක ඇවිල්ලා තියෙනවා. අපේ ලිස්ට් එකේ නම්බර් 5 විදියට තියෙන්නේ Nissan Cube. මේ කාර් එකේ බොක්සි ෂේප් එකක් තමයි තියෙන්නේ. ඉතින් මේක ඇසිමෙට්‍රිකලි රියර් වින්ඩෝ එකකින් හින්දා මේ කාර් එකට මිනිස්සු එච්චර කැමති වෙලා නැහැ. එතකොට මේ කාර් එකේ එක පැත්තකින් බැලුවම එක විදියක්, අනිත් පැත්තෙන් බැලුවම එක විදියක්. ඉතින් මේ කාර් එකට හොඳයි කියන කියුට් කියන සෙට් එකක් ඉන්නවා වගේම මැජොරිටි එක මේ කාර් එක එච්චරම ලස්සන කාර් එකක් විදියට සැලකන්නේ නැහැ. ෆ්‍රිජ් එකකට වීල්ස් හයි කළා වගේ ලුක් එකක් තියෙනවා කියලා තමයි ගොඩක් කට්ටිය කියන්නේ. ඉතින් මේ හේතු හින්දා Nissan Cube අපේ ලිස්ට් එකේ නම්බර් 5 වලට ඇවිල්ලා තියෙනවා. Tata Nano ලෝකේ තියෙන ලාභම කාර් එක තමයි මේක. මේකේ ඩිසයින් එක බජට් ෆ්‍රෙන්ඩ්ලි වුණාට ගොඩක් කට්ටිය මේකේ ඩිසයින් එකට එච්චර කැමති වුණේ නැහැ. මේකේ තියෙන ටෝකා වයිබ් එකටයි මේක කිසිම පර්සනැලිටි එකක් නැති නිසායි මේ කාර් එක ලෝකේ අග්‍රියස්ම කාර් ලිස්ට් එකේ නම්බර් 4 වලට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක කාර් එකක් කිව්වට මිනි වෑන් එකක්. ස්පෙෂල් ඩිසයින් කරලා තියෙන්නේ සෙනඟ වැඩි ටවුන් වල ෂෙයා ටැක්සි වගේ යූස් කරන්න තමයි මේක හදලා තියෙන්නේ. කොහොමද Tata Nano අපේ ලිස්ට් එකේ නම්බර් 4 විදියට ඇවිල්ලා තියෙනවා. අපේ ලිස්ට් එකේ ඊළඟ කාර් එක තමයි Ssangyong Radius. ෆ්‍රන්ට් එක SUV එකක් වගේ, බැක් එක ෂිප් එකක් වගේ. ඩිසයිනයි එන්ජින් එකේ තරහ වෙච්ච එකේ ප්‍රතිඵලයක් විදියට අපිට මේ කාර් එක බලා ගන්න පුළුවන්. ස්පෙෂලි බැක් සයිඩ් එකේ ඇක්සිඩන්ට් එකකින් පස්සේ රිපෙයාර් කරපු නැති කාර් එකක් වගේ. එච්චරම ලස්සන නැති කාර් එකක් වුණත් අපේ ලිස්ට් එකේ නම්බර් 3 වලට එන්න තරම් මේක කැත කාර් එකක් කියලා මම හිතන්නේ නැහැ. but anyway අපේ ලිස්ට් එකේ නම්බර් 3 විදියට Ssangyong Radius එක ඇවිල්ලා තියෙනවා. අපේ ලිස්ට් එකේ ඊළඟ කාර් එක තමයි Pontiac Aztek එක. ඉතින් මේ කාර් එකේ තියෙන විශේෂත්වය තමයි Breaking Bad එකේ Walter White ඩ්‍රයිව් කරන්නේ මෙන්න මේ කාර් එක. මූවි එකෙන් ෆේමස් වුණා මේ කාර් එකේ තියෙන sharp angles, ඒ වගේම අමුතු light, confused identity එක, මේක van එකක්ද SUV එකක්ද alien ship එකක්ද කියලා ඇත්තටම හිතා ගන්න බෑ. ඉතින් මේ වගේ කාරණා හින්දා අපේ ලිස්ට් එකේ නම්බර් 2 විදියට Pontiac Aztek මෙන්න මේ කාර් එක ඇවිල්ලා තියෙනවා. ඇත්තටම මේක නම් වර්ති කාර් එකක්. මේක එච්චරම ලස්සන කාර් එකක් නෙවෙයි. ඉතින් අපේ ලිස්ට් එකේ අන්තිම කාර් එක, අපේ ලිස්ට් එකේ කැතම කාර් එක, the king of the ugliest
කා විදිහට තමයි මේක හඳුන්වන්නේ. ෆ්‍රන්ට් එකේ ලයිට්ස් 4ක්, ෆේස් එක ඒලියන් කෙනෙක් වගේ, ෂීල්ඩ් එක ගත්තම කතා කරන්න දෙන්නේ, බොනට් එක බබල් ෂේප් එකක්. මේක පැට්‍රිකල් කාර්යයක් කියලා ඩිෆයින් කරපු අයත් ඉන්නවා. ඒ වුණාට මේකේ පෙනුම ඉතින් මේ ලෝකේ තියෙන අග්ගයස්ම කාර් එක විදිහට තියෙන්නේ ෆ්ලැට් මල්ටිප්ලා කියන කාර් එක. මේ කාර් එක ඇත්තටම වර්ති අපේ ලිස්ට් එකේ නම්බර් 1 වලට එන්න. ඉතින් මේ එක කාර්යයක්වත් ඇත්තටම කැතකාර නෙවෙයි. මේවා මිනිස්සු මේ ලෝකේ පාවිච්චි කරන මිනිස්සු ඉන්නවා. එතකොට මේ වාහන පාවිච්චි කරන අය මේ වීඩියෝ එක බලන්නත් ඉඩ තියෙනවා. අපේ පළවෙනි වීඩියෝ එක කවුරුත් එහෙම බලයි කියලා එහෙම මට අදහසක් නැහැ. අපි මෙතන කිසිම වාහනයකට අපහාසයක් නෙවෙයි කරන්නේ. අපි මේකේ මතය නම් මේ ලෝක කිසිම වාහනයක් ඇත නැහැ. ඒ එයාලා ඩිසයින් කරපු විදිහ, ඒ එයාලගේ රුචිකත්වය අනුව අමුතු විදිහේ වාහන ඉතින් හදලා තියෙනවා. මෙන්න මේ වගේ ඩිසයින් වලට වාහන හදපු හින්දානේ අපිට මේ වගේ වීඩියෝ එකක් ගන්න ඕනේ. මේ වාහන ඇත්තටම ලස්සනයි ඇති. මේවෙන් ඇත්තටම සමහර ඒවා නම් ඒ ඩිසයින් වයිස් ගත්තට පස්සේ ගොඩක් ඒවා ඒ කියන්නේ මේ අන්තිම බලපු කාර් එකේම ඇත්තටම ඒක ඩිසයින් එක ඕෆුල්. ඉතින් එකඟ වෙන අය ඇති, එකඟ නොවන අය ඇති. but anyway අදට අපි ගිහිල්ලා එන්නම්. අදට අපි අපේ වීඩියෝ එක නතර කරනවා කියන්නේ ඉවරයි. අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. වීඩියෝ එක ඉවරයි. bye.